අඳුර මට දීපු වෙලාවත් ඉවරයි. මේ මෑතකදී මට වයසක අප්පච්චි කෙනෙක් හම්බුණා අවුරුදු 94යි. මම බණ කියලා ඉවර වුණාට පස්සේ සෙනගොඩ මැද්දෙන් ඇවිල්ලා කොල්ලෙකුත් එක්ක ඉඳගත්තා. දන ගහ ගන්න බෑ වුණා. හැරමිටියත් අල්ලලා කොල්ලගෙනුත් අල්ලගෙන ඉඳගත්තා. ඉඳගෙන හැරමිටිය බිම තියලා මගේ කකුල් දෙකේ වලලු කරෙන් අල්ලගත්තා මෙහෙම. මේ කොල්ලා ඔළුව මගේ කකුල් දෙක උඩ තියලා වැන්දා. බුදු වෙන්න ඕනේ. මම මගේ තරුණ වයසට ගියානේ කියලා කිව්වා. මම ඒකම ඔළුව අත ගාලා ඇහුවා ඇයි අප්පච්චි කියලා. ඒකම කියනවා අපේ හාමුදුරුවෝ සහතික ඇත්ත. මං අපේ ගෑණි ගෙනාපු දවසේම ගෑණිත් එක්කන් කතා කරගත්තා දරුවෝ හදන ගාන. ගෑන්ට කිව්වලු කෙලින්ම මෙහෙම මෙච්චර දරුවෝ හදනවා කියලා. ඒක කිව්වලු පිළියෙලට. මං ඒක කොහොමද අප්පච්චි එහෙම කිව්වේ කියලා. නෑ මං ඒකිට කිව්වා පන්සලේ ලොකු හාමුදුරුවන්ට දෙන්නෙක්වත් දෙන්න ඕනේ. අපේ කුඹුරු ඉඩ කඩන් ගොඩාක් තියෙනවානේ. එව්වා ඔක්කොම රැක බලාගෙන අස්සක් දාගෙන ගොවිතැන් කරගෙන ඒවට 3-4 දෙනෙක් ඕනෑමයි. බැරි වෙලාවත් යුද්ධයක් ආවොත් එහෙම ඒකට එකෙක් දෙන්නේ දෙන්න වෙනවනේ. ඒකට ඕනේ. උඹයි මායි ලෙඩ වෙනකොට නාකි වෙනකොට බලා ගන්න කෙල්ලෝ 3-4 දෙනෙකුත් එපැයි. ලොක්ක 15කට විතර ගාන හදලා 15කට විතර ගාන හදලා අරුන්දට කියලා. මං ඇහුවා අප්පච්චි කී දෙනෙක් ඉන්නවද කියලා. අපේ හඳුන්නේ 16ක් ඉන්නවා. දරුවෝ 16. ගලේ වෙල ඉන්නවා අම්මලා දෙන්නේ. දරුවෝ 20 ඉන්නවා. අපේ හඳුරු ඒ අම්මලා දෙන්න තව ඉන්නවා අප්පච්චිලා දෙන්න මැරුණා. දරුවෝ 20යි. හිතා ගන්නවත් බැරි නිකන් අසහාය එකක් නේද? අසහාය එකක්. දෙන්න හදා ගන්න බැරුව විඳින දුකට. මේක බැරිකම නෙමෙයි. ආකල්ප නැති පව්කාර හිත් ජාතියක විනාශේ, දේශයක විනාශේ, මානව සම්පතක විනාශය තමයි අපේ හංගන්නේ. එහෙනම් සිහිය පිහිටුවාගෙන පින්නතුනි වීර්ය වඩන්න මෙච්චර කාලයක් කරගෙන ආපු හොඳ දේවල් uppannānaṁ කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. සංස්කෘතික වශයෙන් ජාතික වශයෙන් ආගමික වශයෙන් අපි මෙච්චර කල් මේ ලංකාවේ කරගෙන ආපු හොඳ වැදගත් යහපත් දේවල් තව ලස්සනට නිර්මාණශීලීව පින්වත් බෝසත් විදියට පරපුරෙන් පරපුරට දායාද කරමින් ඉදිරියට අරගෙන යන්න වීරිය කරන්න.